ජුනි 12 වන දින සිදු වූ එයා ඉන්දියා ගුවන් අනතුරෙන් සොයාගන්නා ලද කළු පෙට්ටිවල තොරතුරු සාර්ථකව භාගත කර විශ්ලේෂණය කරමින් පවතින බව ඉන්දිය රජය අද පසුරුවේ ප්‍රකාශ කළා. ජමෝ දුෂාන් ද ප්‍රසන්ටර් කළු පෙට්ටි පියාසරි දත්ත පටිගත කරන FDR සහ CBR අනතුරින් හානි වී ඇති අතර භාවිතා කළ හැකි දත්ත නැවත ලබා ගැනීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබුණා. පසුගිය සතියේ විදේශ මහත්මිය වාර්තා කළ සිටියේ රජයට අධිකරණ වෛද්‍ය දත්ත නිස්සාරණය සඳහා FDR සහ CBR එක්සත් ජනපදයට යැවිය හැකි බවයි. කෙසේ වෙතත් මේ වන විට ගුවන් යාන අනතුරු විමර්ශන කාර්යාංශය බිඳ වැටීම් ආරක්ෂණ මොඩියුලේ හෙවත් CPM සහ මතක මොඩියුලය ආරක්ෂිතව නිස්සාරණය කිරීමට සමත් වී ඇති අතර මේ වන විට දත්ත භාගත කර ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් යානයේ කඩා වැටුණු නිවාසිකාගාරයේ වහලේ තිබිය සහ සුන්බුන් වලින් සොයාගත් පෙට්ටි දෙකම පසුගිය අඟහරුවාදා දිල්ලියේ AAIB රසායනාගාරයට ආරක්ෂිතව ප්‍රහාණය කළ බවයි ඉන්දිය රජය පවසා සිටියේ. පළමු කළු පෙට්ටිය පස්වරු 2ට රසායනාගාරයට ළඟා වූ අතර දෙවැනි කළු පෙට්ටිය පස්වරු 5:15ට පමණ රසායනාගාරයේ වෙත ළඟා වුණා. CBR දත්ත මගින් නියම කුටියේ සංවාද කාර්ය මණ්ඩල ප්‍රතිචාර සහ අවට ශබ්ද පිළිබඳව තොරතුරු ලබාගත හැකි අතර FDR තුළ ගුවන් වේගය පියාසරි පාලන යෙදුම් සහ එන්ජින් ක්‍රියාකාරීත්වය සම්බන්ධ දත්ත ග්‍රහණය කරගත හැකි බවයි වාර්තා වන්නේ. CBR සහ FDR දත්ත විශ්ලේෂණය කිරීම සිදුවෙමින් පවතින අතර මෙම උත්සාහයන් අනතුරට තුඩුදුන් සිදුවීම් අනුපිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම සහ ගුවන් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා දායක වන සාධක හඳුනා ගැනීම අරමුණු කරන බවයි ඉන්දිය රජය පවසන්නේ. මෙයින් අදහස් කරන්නේ එයා ඉන්දියාවේ බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් යානය ගුවන්ගත වී තප්පර 36කට පසු කඩා වැටීමෙන් ගුවන් යානයේ සිටි පුදුලීන් 241 දෙනෙකු සහ බිම සිටි 34 දෙනෙකු මිය ගියේ මන්දයි හේතුව සොයා ගැනීම සඳහා ඉතා සමීපයට පැමිණ ඇති බවයි එම රජය පවසන්නේ. දත්තවලට පිළිතුරු දිය හැකි ප්‍රධාන ප්‍රශ්න අතර කපිතාන් සබර්වාල් ඔහුගේ ආපදා ඇමතුමේදී පැවසුවේ කුමක්ද? නියමුගේ අවසාන පණිවිඩය යවන ලද්දේ කීයටද යන ප්‍රශ්න අන්තර්ගත බව සඳහන්. පස්වරු 1:39ට ගුවන් යානයේ ගුවන්ගත වූ බව රජය තහවුරු කර ඇති අතර තප්පර 36කට පසුව ඒ කඩා වැටුණා. ඒ වේදනාකාරී කෙටි කාලය තුළ සිදු වූයේ කුමක්ද යන ප්‍රශ්නයටත් පිළිතුරු සෙවීම අරමුණයි. 11 එහි වාඩි වී සිටි බ්‍රිතාන්‍ය ඉන්දියානු ජාතිකයෙකු පමණක් බිහිසුණු අනතුරෙන් දිවි ගලවාගත් අතර අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. Jammu Dushan, the presenter.